ඔයාගේ කොණ්ඩේ දිග වෙන්නේ නැද්ද? කොණ්ඩේ කැඩෙනවද? ගැලවෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ඔයාටත් ඒකට විසඳුමක් ලැබෙයි. කොණ්ඩේ කියන්නේ ගැහැණු ළමයෙකුගේ ස්වභාවික ආභරණය කියලා කියනවනේ. දීප්තිමත් ඝනකම් කොණ්ඩයක් තිබුණාම මුහුණේ ලස්සනත් වැඩි වෙනවා. අද මම ඔයාට කියන්න බලාපොරොත්තු වෙන්නේ කොණ්ඩේ දිගට ඝනකමට වවා ගන්න උපකාරී වන කෑම වර්ග, කොණ්ඩේ නිරෝගීව තියාගන්න රහස්, දිනපතා අනුගමනය කරන්න ඕනි පිළිවෙත් ගැන. ගොඩක් අය හිතන්නේ තෙල් ගෑවොත් විතරයි කොණ්ඩේ දිගට ඝනකමට වැඩෙන්නේ කියලා. නමුත් කොණ්ඩේ වැඩෙන්නේ අපේ ශරීරය ඇතුලෙන්. එනම් අපි කන බොන දේ, බොන වතුර ප්‍රමාණය, නිදා ගන්න විදිය, මානසික ආතතිය මේ හැමදේම බලපානවා ඒකට. කොණ්ඩේ ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් වලින් හැදිලා තියෙන්නේ. ශරීරයට ප්‍රමාණවත් පෝෂණයක් ලැබෙන්නේ නැත්නම් කොණ්ඩේ කැඩෙනවා, වැටෙනවා, දිගට වැඩිම මන්දගාමී වෙනවා. කොණ්ඩේ දිගට ඝනකමට වැඩෙන්න නම් හොඳ පෝෂ්‍යදායී කෑම කන්න ඕනි. බිත්තරවල තියෙන බයොටින් සහ ප්‍රෝටීන් කොණ්ඩේ ශක්තිමත් කරනවා. සතියකට බිත්තර 4ක්වත් කෑමට එකතු කරගන්න ඕනි. මාළු, සාලයා, හුරුල්ලා, කෙලවල්ලා වගේ මාළු වල ඔමේගා 3 තියෙන නිසා කොණ්ඩේට ස්වභාවික දීප්තියක් එමගින් ලැබෙනවා. පලා වර්ග, මුකුණු යන්න ගොටුකොළ, නිවිති වගේ කොළ පැහැති පලාවල අයන් සහ පෝලේට් තියෙනවා. කොණ්ඩේ වැටෙන අයට මේ පලා වර්ග කෑම ඉතාම වැදගත්. පරිප්පු, ශාක ප්‍රෝටීන් ලැබෙන හොඳම ආහාරය පරිප්පු. පරිප්පු ආහාරයට ගැනීමෙන් කොණ්ඩය ශක්තිමත් කරනවා. කජු රට, කජු තල මේවායේ විටමින් E සහ හොඳ තෙල් වර්ග තියෙනවා. ඒවා ආහාරයට ගැනීමෙන් කොණ්ඩය ශක්තිමත් කරලා වියලීම අඩු කරලා මෘදු බව වැඩි කරනවා. පළතුරු, පැපොල්, දොඩම්, අඹ, ගස් ලැබු වගේ විටමින් C වැඩි පළතුරු ආහාරයට ගැනීම කොණ්ඩේ මූල ශක්තිමත් කරන්න උපකාරී වෙනවා. ඒවා ආහාරයට ගන්න ගමන් දිනපතා මේ පිළිවෙතුත් අනුගමනය කරන්න. දවසකට වතුර වීදුරු 8ක් 10ක්වත් බොන්න උත්සාහ කරන්න. ශරීරය වියලුනොත් කොණ්ඩයත් වියලෙනවා. නිතරම තදට කොණ්ඩේ බැඳීමෙනුත් කොණ්ඩ මූල ඇදිලා කොණ්ඩේ වැටීම වැඩි කරනවා. තෙල් ගාන්න. සතියකට දෙපාරක්වත් පොල් තෙල්, කරපිංචා, රතු ලූණු දාලා රත් කරපු තෙල් එකක් හිසට දාලා හිමින් කේස මූල මසාජ් කරන්න. තෙත කොණ්ඩේ පීරන්න එපා. තෙත කොණ්ඩේ ඉතා දුර්වලයි. ඒ නිසා මෘදු රෙදි කඩකින් මෘදු ලෙස කොණ්ඩේ පිස දමා වියලුණු පසුව පීරන්න. හොඳ නිින්දක් ගන්න. රාත්‍රියට පැය 7-8ක්වත් නිදා ගන්න. ඒක කොණ්ඩේ වර්ධනයට ඉතා වැදගත්. ශරීරයේ අලුත් වැඩියා වෙන්නේ නිින්දෙදි. ඔයාට කොණ්ඩේ වවා ගන්න පුළුවන් ගෙදරදීම කරන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් මෙන්න. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කරපිංචා කොළ මිටක්, පොල් තෙල් මේස ඇඳි 4ක්, රතු ලූණු ගෙඩි කිහිපයක් ඔයා කැමති නම්. පොල් තෙල් ටික මද ගින්දරේ තරමක් රත් කරන්න. කරපිංචා කොළ ටිකට එකතු කර තද කොළ පාටක් වෙනකම් තබන්න. නිමුණු පසුවේ පෙරා ගන්න. කොණ්ඩ මූලයට ඒ ගාලා හොඳින් මසාජ් කරන්න. විනාඩි 30ක් පමණ තබලා සෝදා හරින්න. මෙය කොණ්ඩයට දීප්තියක් සහ ශක්තියක් ලබා දෙන්න උදව් වෙන්න පුළුවන්. කොණ්ඩය වැටෙන අය නිතර හෙයා ඩයර් භාවිතය, කර්ලින් අයන් භාවිතය, අධික රසායනික ඩයි වර්ග භාවිතය, දිනපතා ෂැම්පු කිරීම, මානසික ආතතිය අඩු කරන්න. මතක තියාගන්න දිග කොණ්ඩයක් කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. අද ගන්න පෝෂණීය ආහාරය, අද බොන වතුර වීදුරුව, අද ගන්න හොඳ නිින්ද මේ හැමදේම හෙට ඔබේ කොණ්ඩය ලස්සන කරන්න උදව් වෙනවා. ඔබේ කොණ්ඩය තව කෙනෙකුගේ වගේ වෙන්න ඕනි නෑ. කොණ්ඩය නිරෝගීව ශක්තිමත්ව ඔබට ආත්ම විශ්වාසය දෙන තරම් ලස්සන වුණාම ඇති. ඉවසීමෙන් සලකන්න, ආදරයෙන් පෝෂණය කරන්න. එවිට දවසක ඔබට ඔබේ කොණ්ඩය දෙස බලා සතුටු විය හැකියි. මම අදට යන්නම්. මෙවැනි වැදගත් වීඩියෝ එකක් අරන් මම නැවත ආයි ඉක්මනින් එන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි, සියලු දෙවි රැකවරණයි. ඔයාලගේ ආයුෂ, ඔයාලගේ වර්ණය, ඔයාලගේ සැපය, ඔයාලගේ බලය, ඔයාලගේ ප්‍රඥාව වැඩි වේවා. මගේ වීඩියෝ එක අවසානය දක්වාම ශ්‍රවණය කළ ඔබට බොහොමත්ම ස්තුතියි.